හදවීමනෙහි කඳුළුවලින් රටාවියනවා පැතුදේ නොව නොම පැතුදේ ලොව සිදු වෙනවා වේදනාව අඳෝනාව තාම ඇසෙනවා නපුරු පුතෙකු කල විපතක් ගැන කියවෙනවා බුදුන් වැඩිය සිංහල රට කියා කියන්නේ උදේ සවස දහම් අසා මෙත් පතුරන්නේ එවන් බීමක සිදු පුව තක්ගෙන ඉන්නේ දකුණු පළාතට මම ඔබ අරගෙන යන්නේ පුතු ඉපදී සිව්වැනි වසරත් සපිරෙනවා ජාතක කළ පියතුමා මිය පරලොව යනවා මවකගේ දරු දුක එනමුත් නොමමිය දෙනවා දැස වගේ ඇය කුළුඳුල් පුතා රකින්නවා පින්වතුනි මේ කතාව ඇහෙන්නේ දකුණු පළාතේ දුගී දුප්පත් පවුලකට පුතෙකු ඉපදී වසර 4ක් ගත වන තැනදී තම ආදරණීය පියතුමා මිය පරලොව ගියා. ආදරණීය මෑණියන් විසින් නිවෙස්වල බැල මෙහෙවරකම් කොට තම පුතා රැක බලා ගන්නට උනා. දැන් ඔහුට අවුරුදු 25ක් වූ තරුණ දරුවෙක්. විපරීත සමාජයේ තවත් ඛේදනීය පැතිකඩකට අන්ධකාරයේ යලිත් අපිට සිහි ගන්වමින් එයින් පසු සිදුවන්නේ මෙන්න මේ වැනි සිදුවීමක් පින්වතුනි අපි අහලා බලමු ඒ කුමක්ද කියන වගේ සමාජයම ඇදෙනා විට නොමගට හොඳ කළ දවසක් නොමැතිය රටකට කොහොම කියන්නද මේ ගැන ඔබ හාට පුතු බිලි වෙනවාලු මත් කුඩු රකුසාට බුදු බණ නොම අසනා පරපුරකට මාවත සැකසී ඇත මේ වන විට දෙතනින් කිරිබී මත් කුඩු බොන විට කොහොම දරන්නද මේ ගැන මවකට මේ ගැන ඇහිලා ඇගේ සවනට පුතුගෙන් දුක් බර වීවිම
විමසන විට නැහැ අම්මේ කිය මින් යයි ඉවතට එනමුත් පුතු ඇත බැඳිලා වරදට නත්ති ලෝකෝ රහෝ නාම යන බුදු වදනානුව ලොව රහසක් කියා දෙයක් නැති තරම් පිංතුනි පුතාගේ හද කම්පා කරවන සිදුවීම දැන් මවට දැනගන්නට ලැබුණත් පුතා තම නිර්දෝෂියයි නිතරම සඳහන් කරනු ලබනවා. නමුත් මත්කුඩු මායාවේ අන්තයට ගිය ඔහු නිවෙස් රහසේම විකුණමින් තම මනදොල පුරවා ගන්නට කටයුතු කරනු ලබනවා. එයින් පසු සිදුවන්නේ මෙන්න මේ වැනි සිදුවීමක් අපි අහලා බලමු. පින්වතුනි ඒ කුමක්ද කියන වගේ සාදුනාදයක් පවත්වන්නේ. රුපියල් ශත හිඟවිත් සියෝ ළඟ වෙවුලනවා මත් කුඩු බොන්නට විදිහක් පුතුහට නැති වෙනවා හිත් පිට නැති දරුණු සතෙකු විලසින් හැසිරෙනවා මත් කුඩු මායාවෙන් මත් වීදෙන් පුතු වෙනවා අම්මේ මට සල්ලි දියන් කියමින් විමසන්නේ පුතේ කොහෙද සල්ලි ඇත්තේ අම්මා පවසන්නේ පවී ගිලුණු හදවතකට ඉවසුම් නැති වෙන්නේ කරේ තියෙන කරාබු දෙක ඉන් පසු විල්ලන්නේ අම්මාගේ හිත මේ මොහොතේ සසලීලා යනවා මත් කුඩු බොන පුතාගේ ළඟ මව ආසරණ වෙනවා සන්තකේට කරාබු දෙක පමණක් කිය වෙනවා අතින් පයින් ගුටි බැට දැන් පුතුගෙන් හිමි වෙනවා මත්කුඩු රකුසාගේ අත උඩ නැලවෙන මේ පෞකාර පුත්‍රයා තමන්ගේ මවගේ අගේ අමතක කොට ගුණය අමතක කොට ඇයට පහරවල් දෙන්නේ ඇයගේ කනේ පැලද සිටින කරාබු දෙකේ ඉන්නමින් පුතාගෙන් බෙහෙරෙන්නට ඇය උත්සාහ කළත් වියපත්ව ඇති දිරා ඇති සිරුර ඇයව එතනින් අන්ත අසරණ කරනවා පමණක් නෙමෙයි ඇයට දැන් මරණ බියද දැනෙන්නට වෙනවා දස මාසයක් දුක් වේදනා විඳිමින් තමන්ගේ ලේ කිරි කර ඇති දැඩි කරපු තම ආදරණීය පියත් නැතුව නිවෙස්වල බැල මෙහෙවරකම් කොට දුක් මහන්සියෙන් හරි හම්බ කරලා රැක බලාගත්තු පුතා මෙහෙම කරද්දී එදා ආදරණීය අම්මා හදවතින්ම හඬා වැළපෙනවා ඇයි මගේ පුතේ මේ විදිහට මට කරන්නේ මෙහෙම කියලා අපි අහලා බලමු ඉන්පසු කුමක්ද වෙන්නේ කියලා මත් කුඩු රාකුසු පුතු බිලිගෙන තිබෙනවලු හිත් පිට නොමැත පාපය තුල දැවෙනවලු
අන්නට ආරුන් ගල් දෙක මේ කරනවලු කන් දෙක මාවගේ පින්වත දැන් කපනවලු මත්මායාවේ පාපය නම් නොමැත සුළු මව්පිය ගුණය නොමදත් සිත් හදනවලු බිහිකල මාවගේ දෙකමින් ලේ ගලනවලු සිහිසුන් වෙලා ඇය මත වැටෙනවලු වෛරයකින් ඔහුගේ හිත දාවනවලු අම්මා කියා වත් දැන් නොම හිතෙනවලු මිහිකත පාවා කම්පාවෙන් සැලෙනවලු අවසන ඇගේ ගෙල මිරිකා මරණවලු පින්වතුනි එදා මේ පෞකාර පුත්‍රයා තමන් මෙලොවට දායාද කළ තම ආදරණීය මෑණියන්ගේ අවසානය සනිටුවන් කරන්නේ එයයි. අද ඔහු සිරගතව මෙලොවින් දුක් විඳින අතර පරලොවින් ඒකාන්තයෙන්ම දුක් විඳින බව අපි සඳහන් කරනු ලබන්නේ සිදුකොට ඇත්තේ පංචානන්තරීය පාපයන්ගෙන් එකක් වන මව ඝාතනය කිරීම කියන පාපය නිසාවෙනි. මව්වරුන් පමණක් නෙමෙයි පින්වතුනි පියවරුන්ද මේ ලෝකයේ තුල අප්‍රමාණ දුක් විඳිනවා. මේ එවැනි අයුරින් මහලු මඩම්වල දුක් මුලන්නේ දරුවන් දැඩි කළ පියවරුය මහමග සිඟමන් ආයද ඉදින්නේ දරුවන් බිහි කළ මව්වරුය අනාථ මඩමේ කඳුළු සලන්නේ දරුවන් නැති මා පියවරුය සමාජයම අද අදහැමි වීලා පින්වතුනි හරි බියකරුය පින්වතුනි හරි බියකරුය මාපියෝ කවදත් දරුවන්ගේ ලොව එළිය තනා දෙන සඳහිරුය මතු බුදු වන්නට පෙරුම් පුරාලන පින්වත් නුබෝ සත්වරුය එසේ දෙසන්නේ තුන් ලොව ජයගත් විතරාගි සම්බුදුවරුය ඒ බව දැනගත් මාපියෝ සුරාකින දරුවන් කවදත් පිවිතුරුය දරුවන් කවදත් පිවිතුරුය පින්තුනි
මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව තුළින් මම ඔබට සිහි ගන්වන්නට උත්සාහ කළේ මේ ලෝකයේ තුල මොනතරම් මව්වරු පියවරු අප්‍රමාණ දුක් විඳිනවද? ඒ අයගේ දරුවන් දිහා බලාගෙන සතුටු වෙන්නට ඕන කාලේ ඒ අය මහමග දුක් විඳිනවා. මහලු මඩම් වල දුක් විඳිනවා. ගෙදරගේ පිළිකන්නේ දුක් විඳිනවා. ඇයි මේකට හේතුව කුමක්ද? පින්වතුනි, කුඩා කාලේ පටන් අපේ දරුවන්ට අපි අධ්‍යාපනයම ලබා දෙනවා. ශිෂ්‍යත්ව කඩයෙන් විභාගයේ ඉඳලා සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳලා උසස් පෙළ විභාගයේ වෙනකන් එතනින් එහාට විශ්වවිද්‍යාලයේ මට්ටමට එනකන් ඔබ ඔබේ දරුවට අධ්‍යාපනය ලබා දෙනවා. පුළුවන් හැම දෙයක්ම කරලා ඔබ ඔබේ දරුවට අධ්‍යාපනය ලබා දෙනවා. නමුත් අද වර්තමාන සමාජය තුල අපි දකිනවා, අපිට ඇහෙනවා මොනතරම් අධ්‍යාපනයෙන් ඉහළට ගිය විශ්වවිද්‍යාලයේ උපාධියක් ගත්ත අය, ලෝකයේ තියෙන ඉහළම තලයේ රැකියාවක් කරන අය, ලෝකයේ ගන්න පුළුවන් ඉහළම පඩිය ගන්න අය, ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා, ටීචර්ස්ලා මේ ආදී කොටගත් ඉහළම තලයේ රැකී ආරක්ෂා කරන සමහර දරුවන්ගේ දෙමව්පියොත් අද මහමග දුක් විඳිනවා. සමහර විට මහලු මඩමේ දුක් විඳිනවා. සමහර විට ගේ පිළිකන්නේ දුක් විඳිනවා. පින්වතුනි, ඇයි හේතුව? ඒ දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය ටික ඒ අම්මා තාත්තා ලබා දුන්නා. හැබැයි ඒ ගුණ ධර්ම ටික අම්මා තාත්තා ඒ දරුවන්ට කියලා දුන්නේ නැහැ. කුඩා කාලේ දහම් පාසල් යවන්න තියෙන දවසෙත් පුතේ උඹ ටියුෂන් පන්ති ඵලයන් කියලා. ඉරිද දවසෙත් උදේ වරුවෙම ටියුෂන් පන්තියට යවුවා. ගුණ ධර්ම ටික නැතුව ගියා. හැන්දෑවට පන්සලට යම් පුතේ කියන්නේ නැතුව නෑ උඹ පන්තියට ගිහිල්ලා ඉගෙන ගනින් කියලා හැන්දෑවට පන්තියට යවුවා. එතනිනුත් ගුණ ධර්ම ටික නැතුව ගියා. පන්සලේ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරන්න අවස්ථාව සලසා දී තිබියදී නෑ ඔහු අධ්‍යාපනයටම ඔවුන්ගේ දරුවන් යොමු කරා. මෙන්න මේ නිසා තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ මේ තරම් මේ සමාජය දූෂිත වෙලා තියෙන්නේ. මේ තරම් මේ සමාජය අක්‍රිය වෙලා තියෙන්නේ. පිරිහීමට ලක් වෙලා තියෙන්නේ. අධ්‍යාපනයේ මොන තරම් ඉහළට ගියත් දරුවෙක් වැඩක් නැහැ. ඒ දරුවගේ මනස තුල, ඒ දරුවගේ හිත තුල ඒ ගුණ ධර්ම ටික නැත්තම් අම්මා තාත්තට සලකන්න ඕන විදිහ, ගුරුවරුන්ට සලකන්න ඕන විදිහ, වැඩිහිටියන්ට සලකන්න ඕන විදිහ, පන්සලේ ස්වාමීන් වහන්සේට ගෞරව කරන්න ඕන විදිහ, ආශ්‍රය නිශ්‍රය කරන්න ඕන විදිහ, සමාජයේ උස්මිතිකම් හඳුනා ගන්න විදිහ, සමාජයේ ජීවත් වෙන විදිහ කියන මෙන්න මේ ගුණ ධර්ම ටික ඔබ ඔබේ දරුවාට කුඩා කාලේ පටන්ම ලබා දෙන්න. නැත්තම් ඔබට දවසක දුක් විඳින්නට වෙයි. මගේ දරුවා අද ඉහළ තැනක රැකියාවක් කරනවා, ඉහළ මට්ටමේ පඩියක් ගන්නවා, ඒත් මම අද මේ විදිහට දුක් විඳිනවා නේද කියලා. ඒ නිසා අම්මේ තාත්තේ ඔබේ දරුවට, ඔබේ ඒ දරුවන්ට, දුවට හෝ පුතාට ඒ අවශ්‍ය කරන අධ්‍යාපනය දෙන්න. ඒ හා සමාන ගුණ ධර්ම ටිකත් ඔබේ දරුවට ලබා දෙන්න. අන්න එවිට ඔබට වර්තමානයේත් අනාගතයේත් සැනසීමේ ජීවත් වෙන්නට හැකි වේවි. මම මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව තුළින් සිහි ගන්වන්නට උත්සාහ කළේ මෙන්න මේ කියන කාරණාව නිසා. එනිසා අම්මේ තාත්තේ ඔබ මොන තරම් කැපකිරීම කරලා ඔබේ දරුවට ඉගෙනුවත් වැඩක් නැහැ. ඒ ගුණ ධර්ම ටික දෙන්නේ නැත්නම්. එනිසා උගන්වන්න, අධ්‍යාපනය ලබා දෙන්න, සමාජයේ තියෙන ඉහළ මට්ටමක රැකියාවක් කරන්නට පුළුවන් අවකාශය ඔබේ දරුවට සලසා දෙන්න. ඒ හා සමාන ගුණ ධර්ම ටිකත් කියලා දෙන්න. ඉරිදට දහම් පාසල් යවන්න, හැන්දෑවට පන්සලකට එක්කරගෙන යන්න, බෝධි පූජා ටික පුරුදු කරන්න, පන්සිල් ටික රකින්න හැටි පුරුදු කරන්න, ගාත ටික කියන හැටි පුරුදු කරන්න, පන්සලේ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරන විදිහ පුරුදු කරන්න.
නැත්නම් අනාගතේ අපි හැමෝටම දුක් විඳින්නට වෙයි මේ විපරීත සමාජයේ මේ එක එක ඛේදනීය පැතිකඩවල් වලට අපේ දරුවෝ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන නිසා. එනිසා මේ තාත්තේ මේ උතුම් කාමයේ ධර්ම දේශනාව තුළ අනුගත වුණේ එදා ඒ ආදරණීය මෑණියන් තමන් දුක් මහන්සියෙන් ඇතිදෙඩි කරපු ආදරයෙන් රැකබලාගත්තු ආදරණීය පුතා මේ විපරීත සමාජයේ තියෙන මේ මත්කුඩු මත්ද්‍රව්‍ය මේ මත්පැන් කියන මෙන්න මේ පුද්ගලික විනාශ ස්වභාවයට පත් කරන්නට පුළුවන් මෙන්න මේ දුර්වල කමට ඒ දරුවා පත් වුණු නිසා තමන්ගේ මවගේ අගය ගුණය අමතක වුණා. ඒ නිසා ඔබේ දරුවෝ පිටිපස්සෙන් ඔබ නිතරම ඉන්න. ඔබේ දරුවන්ව රැක බලා ගන්න, ආදරය කරන්න, ගෞරව කරන්න. ඒ අය හරි මාවතේ යනකම් ඔබ පිටිපස්සෙන් මහා රුක්ෂයක්සේ බලාගෙන ඉන්න. අම්මේ තාත්තේ එක පාට මේ සමාජයට අතහැරලා දාන්න එපා. එහෙම වුණොත් කවදා හරි දවසක දුක් විඳින්න වෙයි. මගේ දරුවත් මෙන්න මේ කියන හානිය ජීවිතයට කරගෙන කියලා. එනිසා ඔබේ දරුවට මේ ගුණධර්ම ටිකත් අධ්‍යාපනය ටිකත් එක හා සමාන ලබා දෙන්න උතුම් මව් ගුණ ගායනාවක් සිදු කරලා මේ උතුම් වූ පින්කම නිමාවටපත් කරන්නම්. දැන් හැම දිනෙකම පහසු විදියට තැම්පත් වෙමු. පහසු විදියට තැම්පත් වෙලා ප්‍රාර්ථනා කරගමු මේ විදියට දෑත් දෙක නළල තියාගෙන දස මාසයක් දුක් වේදනා විඳිමින් තමන්ගේ ලේ කිරි කර ඇති දැඩි කරපු මගේ ආදරණීය අම්මටත් ඉපදුණු දා පටන්ම අපි වාස කරන දේවල් අපිට ලං කරලා දුන්නු මගේ ආදරණීය පියාණන්ටත් ඔබ කලලයක් හැටියට ඔබේ කුසට ආපු දවසේ ඉඳලා ඔබේ අම්මා කරපු කැපකිරීම මොන තරම්ද? රස්නෙට වතුර ටිකක් බිව්වේ නෑ. රස්නෙට කෑම ටිකක් කෑවේ නෑ. ඉක්මනට ඇවිදලා ගියේ නෑ. ඒ ඔයාව රැක ගන්න ඕන නිසා. ඒ විතරක් නෙමෙයි රස පළතුරු ಜಾති විවිධ ආස කරන කෑම ඔයාගේ අම්මා කෑවා. ඒ ඔයාව ලස්සන කරන්න ඕන නිසා. පන්සලට ගිහිල්ලා බෝධි පූජා ටික තිබ්බා. නිතර බණ පොත් කියුවා. නිතරම බණ දහම් ශ්‍රවණය කරා. නිතරම පිරිත් කිව්වා. ඒ මොකද ගුණධර්ම වලින් මගේ දරුවා පෝෂණය වෙන්න ඕන කියලා. ඒ තරම් කැපකිරීමක් කරලා දස මාසයක් ඔයාව කුසේ දරාගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි ඔයාව මේ ලෝකයට බිහි කරන මොහොතේදී පුදුමාකාර වේදනාවක් දුකක් ඔයාගේ අම්මා වින්දා. ඒ දුක මොනතරම්ද කියනවනම් ඒ ආදරය මොනතරම්ද කියනවනම් ඒ කරුණාව මොනතරම්ද කියනවනම් අපේ ඇඟේ දුවන මේ ලේ ටික කිරි බවට හැරෙන්න තරම් ඒ ආදරය ඒ කරුණාව ශක්තිමත් වුණා. ඒ විතරක් නෙමෙයි ඉපදුණු දා පටන්ම ඒ ලේ කිරි කරපු ඒ ලේ ටික කිරි බවට හරවලා ඔබට පෝෂණය කරන්න අම්මගේ ශරීරය ගැනවත් හිතන්නේ නැතුව ඔබව පෝෂණය කළා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අපේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීම කරාද? අපිව කලලයක් හැටියට අපේ අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා අම්මා ආස කරන කෑම ටික ලං කරලා දෙන්න ආස කරන තැන් වලට අම්මව එක් කරගෙන යන්න අපේ තාත්තා මොනතරම් කැපකිරීම කළාද? අපි ඉපදුණු දවසේ පටන්ම අපි ආස කරන දේවල් අපිට ලං කරලා දෙන්න අපි ආස කරන දේවල් අපිට පුළුවන් හැටියට ලබා දෙන්න අපේ තාත්තා මොනතරම් කැපකිරීම කළාද? අවුවට වේලි වැස්සට තෙමි අතේ කරගැට ටික එනම දැක තාත්තා වෙනුවෙන් නෙමෙයි මේ කැපකිරීම කළේ. අපි වෙනුවෙන් තමයි මේ කැපකිරීම කළේ. ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා බුද්ධත්වයක් ලබන්න ලෝතුරා බුදු කෙනෙක් මොනතරම් කැපකිරීමක් කරනවද? සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී දම් පූර්ණිය කරලා උතුම් බුද්ධත්වයේ ලබාගත් අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා gedara budun amma gedara budun තාත්තසේ සලකන්න. ඒ මොකද ඒ හා සමාන කැපකිරීමක්
ඔබ වෙනුවෙන් ඔබේ අම්මා ඔබ වෙනුවෙන් ඔබේ තාත්තා කැප කරපු නිසා එනිසා අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැම දිනෙකම හැම මොහොතකම හිතන්නට ඕන සමාජයේ මොන මට්ටමකට ගියත් සමාජයේ ඉහළ තලයකට ගියත් සමාජයේ කැපී පෙනෙන චරිතයක් වුණත් අපි අමතක කරන්න හොඳ නැහැ අපේ අම්මා අපේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කළාද කියන වගේ. ඒ නිසා අප්‍රමාණ කැපකිරීමක් කරපු අපේ අම්මා අපේ තාත්තා දවසක අපිට අමතක වෙන්නේ අන්නේ කියන ಗುಣධර්ම ටික අපේ හිතෙන් ඈත් වෙලා ගියොත් පමණයි. එනිසා ඔබ මොනතරම් ඉහළ මට්ටමකට ගියත් ඔබේ අම්මා ඔබේ තාත්තා පණමෙන් ආරක්ෂා කරන්න කළ යුතු යුතුයකම් වගකීම් පද්ධතිය මැනවින් ඉටු කරන්න ඒ අය ඕගොල්ලෝ වෙනුවෙන් කරන්නට පුළුවන් හැම යුතුයකමක්ම කරලා හමාරයි පින්වතුනි. ඒ නිසා පින්වතුනි දැන් හැම දිනෙකම ප්‍රාර්ථනාවන් ඇති කරගමු මේ විදිහට. යම් කෙනෙක්ගේ අම්මා තාත්තා සුජීවත්ව වාසය කරනවා නම් ඒ අය මේ විදිහට ප්‍රාර්ථනා කරගමු. පුරා හෝරාවකට අධික කාලයක් මේ රැස් කළා වූ අනන්ත කුසලානුසංස ධර්මයන් සුජීවත්ව වාසය කරන මගේ ආදරණීය මෞතුමියට මගේ ආදරණීය පියතුමන්ට මේ අනන්ත පුණ්‍ය සම්භාර ධර්මයෝ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් වේවා. ජීවිත තුළ බලපැවැත්නා වූ සියලු කරදර බාධාවන් අවිහිරතාවයන් දුක්ඛම් කටළු දුරු වේවා. කායික මානසික සුවයෙන් සැනසෙන්නට මගේ ආදරණීය අම්මට මගේ ආදරණීය තාත්තට මේ පින් ආශිර්වාදයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම යම් කෙනෙක්ගේ අම්මා තාත්තා මිය පරලොව ගිහින් නැතිනම් ඒ අය මේ විදිහට ප්‍රාර්ථනාවන් තබා ගමු. මගේ ආදරණීය අම්මට මගේ ආදරණීය තාත්තට මේ දුක්ඛිතෝ කටෝර සසරින් එතරව උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට මා මෙලොවට දායාද කළ පිණින්ම මා මේ රැස් කළගත්තා වූ අනන්ත කුසලානිසංස ධර්මයෝද ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා. මේ දුක්ඛිතෝ කටෝර සසරින් එතරව උතුම් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව හැම සිතකම මුදුන්පත් කරගෙන අම්මා තාත්තගේ නම ගුණ සිහිපත් කරගෙන හැම දිනෙකම මේ කවි ගාථාවන් අවසානයේදී සාදුනාද පවත්වමින් ඒ උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඇති කරගමු. විශේෂයෙන් මේ උතුම් වූ පින්කම සිදු කරන්නට යෙදුණු මාලා නිරංජිතා මහත්මිය එවාගේම මහින්ද ධාබරේ මහත්මයා ආදරණීය මාපිය දෙපළටත් මෙපින් ආශිර්වාදයක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවද හැම සිතකම මුදුන්පත් කරගෙන මේ කවි ගාථාවන් අවසානයේදී සාදු සාදු කියලා ඒ ප්‍රාර්ථනා එලෙසින්ම ඇති කරගමු. සාදු නාදයක් පොත්